ඔයාලව සාදරයෙන් පිළිගන්නවා SL සෙනගල් YouTube channel එකට. පොඩි කාලේ අපි හැමෝම අහලා තියෙන කතාවක් තමයි ඇලඩින්ගේ පුදුම පහන. ඉතින් මේ කතාවට හුඟක් ඇනිමේෂන් මූවිස් ආවත් 2019 දී තමයි ලයිව් ඇක්ෂන් මූවි එකක් රිලීස් වුනේ. මේක ඔයාලා හුඟ දෙනෙක් දන්න ප්‍රසිද්ධ නළුවෙක් කෙනෙක් විල් ස්මිත් තමයි පහනේ භූතයාගේ චරිතය රඟපාන්නේ. ඉතින් යාළුවනේ දිගට මේ වගේ මූවිස් බලන්න පහළ තියෙන subscribe button එකත් click කරලා අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා මතක් කරන ගමන්ම අපි යමු ඇලඩින්ගේ කතාව දැනගන්න. මුහුදේ තියෙන මේ බෝට්ටුවෙන් තමයි කතාව පටන් ගන්නෙ. මේකේ ඉන්නවා පුංචි ළමයි දෙන්නෙකුයි එයාලගේ අම්මයි තාත්තයි. ඉතින් මේ පොඩ්ඩෝ දෙන්නට එයාලගේ තාත්තා කතාවක් කියන්න යන්නේ. ඉතින් මේ කතාව තමයි ඇලඩිනුයි මැජික් පහනයි කුමාරිකාවයි ගැන කතාව. ඉතින් ඔයාලා දන්නවනේ ඩිස්නි මූවීස් වල හුඟක් දුරට ලස්සන සින්දු වලින් තමයි කතාව පෙන්නන්නේ. ඉතින් සින්දුවකින් මේ කතාව කියන්න පටන් ගන්නවා. මේ තමයි අග්‍රබා නගරය. මේ පෙන්නන වදුරු පැංචා ඇඟට පතන නොදෙනි හොරකම් කරනවා. මේ ඉන්නේ රටේ රජතුමා. මේ තමයි ජැස්මින් කුමාරිකාවයි එයාගේ සුරතලයි. එයාගෙනම රාජා. මේ පියාඹල යන්නේ ජෆාර්ගේ ඉරව. මේ ඉන්නේ ජෆාර්. මෙයා තමයි රජතුමාගේ උපදේශක. ජෆාර් නම් මෙතන ලොකු වැඩක්. එක අද්භූත කතා කරන්න පුළුවන් ගුහාවක් තියෙනවා. මේ ගුහාව ඇතුලේ තියෙන වටින දෙයක් ජෆාර්ට ඕන කරලා තියෙනවා. ඒත් ගුහාවේ නීතියට අනුව දීමන්තියකගේ පිරිසිදු හදවතක් තියෙන නිර්භීත අවංක කෙනෙක්ට විතරයි මේ ගුහාවට ඇතුල් වෙන්න පුළුවන්. ජෆාර් කොච්චර උත්සාහ කළත් ඒ වගේ කෙනෙක් හොයාගන්න බැරි වුණ නිසා මෙයා හුඟ කේන්තියෙන් ඉන්නේ. ඉතින් මේ වෙනකන් ගුහාව ඇතුළට ගිය කවුරුත් එළියට ආවේ නැහැ. ඉතින් මේ ඉන්නේ ඇලඩින්. මේ යාගේ වඳුරා අබු. ඇලඩින් කියන්නේ හොරෙක්. හරියටම කිව්වොත් මැජික් කාරෙක් වගේ හොරෙක්. ඉතින් වඳුරු පැංචාත් ඇලඩින් වගේම හොරකමට උපන් හපනේ. හැබැයි ඇලඩින් හොරකම් කරාට හිත හොඳ කෙනෙක්. එයාට කන්න තියෙන දේ පවා බඩගින්න ඉන්න අයට දෙන විදිහේ කෙනෙක්. ඉතින් දැන් කුමාරිකාවත් ආරක්ෂකයෙක්වත් නැතුව මූණත් කවර් කරගෙන තනියම නගරේ ඇවිදිනවා. එයා දකිනවා බඩගින්නේ කැම දිහා බලන් ඉන්න ළමයි දෙන්නෙක්. මෙයා එයාලට එතනින් බණි සරන් දුන්නත් ඒවට ගෙවන්න සල්ලි ජස්මින් ළඟ නැහැ. ඉතින් මේ කඩේ අයිතිකාරයා කුමාරියගේ අතේ තියෙන පළඳනාව ගලවන්න හදනවා. කවුරුත් දන්නේ නැහැ ඉතින් මේ ඉන්නේ කුමාරිය කියලා. ඉතින් මෙතනට එන ඇලඩින් කියනවා ඔයා මාව විශ්වාස කරලා මේ පළඳනාව යාට දෙන්න. ඉතින් ඇලඩින් අපල් ගෙඩියකුත් එක්ක මේ පළඳනාවක් දීලා ඉක්මනින් ජස්මින් එක්ක මෙතනින් පිටත් වෙනවා. ජස්මින් කියනවා මගේ පළඳනාව නැතුව මම මෙතනින් කොහෙවත් යන්නේ නැහැ කියලා. ඇලඩින් අහනවා මේ පළඳනාව ගැනද ඔයා කියන්නේ? ඉතින් ඇලඩින් ඒ තප්පරයට පළඳනාව වෙලෙන්දර නොදෙනින් අරගෙන. දැන් වෙලෙන්දා පළඳනාව හොයද්දි බෑග් එකේ තියෙන ඇපල් ගෙඩි දෙකක්. ඉතින් කේන්දියෙන් නගරින්න සෙවලුන්ට කියනවා ඇලඩින් අල්ලගන්න කියලා. ඇලඩින් ජස්මින් අබූ එක්ක යවනවා. ඉතින් ඇලඩින් වැඩ දාලා සින්දුවකුත් කියන ගමන් හෙන ජොලියෙන් තමයි සෙබළුන්ව මග ඇරලා දුවන්නේ. මෙයා ඉතින් දන්න කියන සියලු ශිල්ප දාලා ජස්මින්වත් මෙතනින් බේර ගන්නවා. දැන් පෙන්නනවා ජෆාර්. එයා ගුහාව ඇතුළට යවන්න ගැලපෙන මිනිස්සුන් හොයන් එන්න කිව්වත් හැමදාම ගැලපෙන කෙනෙකු කවුරුත් අරන් ආව නැහැ. ජෆාර් ළඟ වැඩ කරන සෙබළෙක් කියනවා ඔබතුමා මෙහෙම ගුහාව ඇතුළේ තියෙන දේ පස්සෙන් පන්නන්නේ. ඔබතුමා රජතුමාට විතරනේ දෙවෙනි. ඉතින් මේ දෙවෙනි කියන වචනේ තමයි ජෆාර් මේ ලෝකේ අකමැතිම වචනේ. ජෆාර්ට ඕන රජ වෙන්න. ඒකයි යාට ගුහාව ඇතුළේ තියෙන දේක් ඕන කරලා තියෙන්නේ. ඉතින් දෙවෙනි කියන වචන නිසා කේන්ති යන ජෆාර් අර මිනිස්සයවත් මරලා දානවා. අපිට දැන් ආයෙම ඇලඩින් ලව පෙන්නනවා. මෙයාලා එනවා ඇලඩින්ගේ ගෙදරට. ඇලඩින් මේ ලණුවක් ඇද්දම මතුවෙන්නේ එයාගේ ගෙදරට යන පඩිපෙළ. ජැස්මිනුත් මේ පුදුම හිතෙන දේවල් වලින් සතුටු වෙනවා. ඇලඩින්ගේ ගෙදරත් තියෙන්නේ අමුතුම වයිබ් එකක්. මෙතනට මුළු නගරෙම ලස්සනට පේනවා. ජැස්මින් මෙහි තව කවුද ඉන්නේ කියලා අහද්දි ඇලඩින් කියනවා මමයි අබුයි විතරයි කියලා. ඇලඩින්ගේ දෙමාපියෝ එයා පොඩි කාලෙදිම නැති වෙලා. ඉතින් ඇලඩින් කියනවා මට අන්තිමේ උරුම වුණේ මේ වගේ එක තැනකටම කොටු වුණ ඒකාකාරී ජීවිතයක්. ඇලඩින් ජැස්මින්ගෙනුත් නම අහද්දී ජැස්මින් නැත්තනම් නොකිය ඩාලියා කියලා නමක් කියනවා. ඇලඩින් කියනවා ඔයා මාලිගාවෙන් නේද? මේ වගේ විශේෂ පළඳනාවක් සාමාන්‍ය කෙනෙක්ට තියෙන නම් බෑ. ඔයා කුමාරිකාව ළඟ ඉන්න සේවිකාවක් වෙන්න ඕන. ජැස්මින්ට පුදුමයි. ඇලඩින් එහෙම ගෙස් කරපු නිසා. ඇලඩින් කියනවා කුමරියෝ මිනිස්සු අවුරුදු ගානකින් දැකලා නැහැ. මිනිස්සුන්ගෙන් එයාට හානියක් නැහැ.
එයාට කියන්න මිනිස්සු කුමාරිකාව දකින්න ආසාවෙන් බලන් ඉන්නවා කියලා. ඉතින් ජැස්මින් කියනවා රැජිනව කවුරු හරි මරපු නිසා රජතුමා බයයි කුමාරියව පෙන්වන්න. මොකද කුමාරිකාවටත් එහෙම ඉරණමක් අත් වෙන්න දෙන්න රජතුමා බයයි. ඒකයි මාලිගාව ඇතුළෙම කුමාරියව තියන් ඉන්නේ. ඔන්න දැන් ජැස්මින් දකිනවා වෙනත් රටකින් කුමාරයෙක් අග්‍රභාවලට නැවකින් යනවා. ඉතින් ජැස්මින් කියනවා මං කුමරියව ලෑස්ති කරන්න මාලිගාවට යන්න ඕනි කියලා. ඉතින් අර කුමාරයා පෙරහැරකින් මාලිගාවට යනවා. ජැස්මින් එයාගේ බ්‍රේස්ලට් එක ඇලඩින්ගෙන් ඉල්ලද්දී ඒක ඇලඩින් ළඟ නැහැ. ඒක මගේ අම්මගේ බ්‍රේස්ලට් එක. ඔයා නම් හොරෙක්ම තමයි කියලා ජැස්මින් මෙතනින් යනවා. ඇලඩින් ඇත්තට මේක හැංගුවේ නැහැ. පේන විදියට අබු එක හංගලා. මෙතනදී එක පාරම අශ්වයෙක් දඟලද්දී ඇලඩින් මෙතන ඉන්න ළමයින්ව බේරගන්නවා. එක සෙබලෙක් ඇලඩින්ට බනිනවා තමුන් මහ වැඩකට නැති එපාම කරපු කෙනෙක් කියලා. ඇලඩින් ඉතින් හිත රිද්දගෙන මෙතනින් ගෙදර යනවා. ගෙදර ගියාම අබු හංගපු බ්‍රේස්ලට් එක පෙන්නනවා. ඇලඩින් කියනවා අපි හොරකම් කරනවා තමයි. හැබැයි හැමදේම නෙවෙයි. මේ බ්‍රේස්ලට් එක කොහොමවත් හොරකම් කරන්න ඕන දෙයක් නෙවෙයි. මේ අතර මාලිගාව පෙන්නනවා. රජතුමා ස්කැන්ලන් කියන රටින් ආපු කුමාරයව පිළිගන්නවා. මෙතනට ලස්සන ඇඳුම් වලින් සැරසිලා ගාම්භීර විදියට ජැස්මින් කුමරිය එනවා. අර කුමාරයා ජැස්මින්ගේ ලස්සන අගය කරලා කොහොම හරි හිත දිනා ගන්න හදන්නේ. ජැස්මින් නම් සත පහකට ගණන් ගන්නේ නෑ මේ කුමාරයාව. ඉතින් දැන් රජතුමායි ජෆාරුයි අතර කතා බහක් පෙන්නනවා. ජෆාර් කියනවා ශිරාබාද් කියන රට අපිට විරුද්ධව කුමන්ත්‍රණය කරනවා. ස්කැන්ලන් වල උදව්වත් අරන් අපි යුද්ධයකට යන්න ඕනි කියලා. රජතුමා කියනවා ශිරාබාද් කියන්නේ රැජිනගේ මව් රාජ්‍යය. එයාලා කවදාවත් අපිට විරුද්ධව කුමන්ත්‍රණ කරන්නේ නැහැ. ජෆාර් තමුන් ඕනට වැඩිය කතා කරන කලින් තමුන්ගේ තැන මොකද කියලා අඳුරගන්න. ඉතින් ජෆාර් ළඟ තියෙන මේ නයිපෙනයක් තියෙන රිටේ තියෙනවා අඳුරු මායා බලයක්. ඒකෙන් ජෆාර් රජතුමාව මෝහනය කරලා රජතුමාගේ ඔළුවට කාවත් දාන්න හදන්නේ ශිරාබාද් වලට පාර දෙන්න ඕනි කියලා. ඒ ටික වෙලාවකින් මෙතනට ජැස්මින් එන නිසා ජෆාර්ට ඒ වැඩේ සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. ඉතින් රජතුමා ජැස්මින්ට කියනවා අපේ රාජ්‍ය ශක්තිමත් කරගන්න ඔයා ස්කැන්ඩල් රටේ කුමාරයා ගැන හිතලා බලන්න කියලා. ජැස්මින් නම් කොහොමටවත් කැමති නැහැ. රජතුමා කියනවා මං දැන් හුඟක් වයසයි. ඉක්මනින් රට පාලනය කරන්න ඔයාට හස්බන්ඩ් කෙනෙක්ව හොයාගන්න ඕන. ජැස්මින් කියනවා පිට රටකින් එන කුමාරයෙක් කොහොමද මගේ මිනිස්සුන්ගේ දුක අඳුරන්නේ? මගේ රාජ්‍යයේ මිනිස්සු ගැන මට තියෙන ආදරයේ උවමනාව වෙන කෙනෙක්ට තියෙන්නේ කොහොමද? මං පොඩි කාලේ ඉඳන්ම පුහුණුනේ රට පාලනය කරන්න. මං ඉපදුනේ ඒ වෙනුවෙන්. මං පොත්පත් වලින් හැමදේම ඉගෙන ගත්තා. ජාෆාර් කියනවා පොත්පත් වලින් අත්දැකීම් ලබා ගන්න බෑ කියලා. රජතුමා කියනවා අවුරුදු 1000ක ඉතිහාසයේ අපේ රාජ්‍ය කවදාවත් රජනක් පාලනය කරේ නැහැ. ඔයාට රාජ්‍ය පාලනය කරන්න ඉඩ දෙන්න බෑ. ජැස්මින් දුකෙන් වගේම කේන්තියෙන් මෙතනින් යනවා. ජාෆාර් ජැස්මින් පස්සෙන් ගිහින් කියනවා ඔයාට ලැබිලා තියෙන කාරුණික ජීවිතය ගැන සතුටු වෙලා රටේ තියෙන සම්ප්‍රදායට ගරු කරන්න. ඉතින් රාජා ජාෆාර්ට ගොරවන නිසා ජාෆාර් මෙතනින් යනවා. මේ අතර වඳුරු පැංචා මාලිගාවේ සෙබළගේ අවධානය වෙන පැත්තකට හැරෙව්වම ඇලඩින් මාලිගාව ඇතුළට යන කරත් එක කට්ටියට එකතු වෙනවා. මේ සේරම ජාෆාර්ගේ ගිරව බලන් ඉන්නවා. ගිරව ගිහින් ජාෆාර්ට කියනවා හොරෙක් මාලිගාවට ආවා කියලා. ජාෆාර් දකිනවා ඇලඩින් දක්ෂ විදිහට මාලිගාවේ බිත්ති වලින් පැනලා සෙබළුන්ගෙන් බේරිලා යනවා. දැන් ජැස්මින් එයාගේ සේවිකාව ඩාලියාට කියනවා මට වැඩකට නැති කුමාරයෙක්ව මැරි කරන්න ඕන නැහැ. මට ඕන රටේ මිනිස්සුන්ට හොඳ අනාගතයක් දෙන්න. ඇත්තටම ජැස්මින්ට දැන් ඇලඩින් ගැන පොඩි කැමැත්තක් හිතේ ඇති වෙලා තියෙන්නේ. කවුරු හරි දොරට තට්ටු කරන නිසා ජැස්මින් බලද්දි ඇලඩින් ඉන්නවා. ජැස්මින් පුදුමෙන් ඇලඩින්ව ඇතුළට අරන් ඔයා කොහොමද මෙහෙට ආවේ කියලා අහද්දි ඇලඩින් කියනවා ඔයාගේ බ්‍රේස්ලට් එක දෙන්න ආවේ කියලා. ජැස්මින් කෝ දෙන්න කියද්දි ඇලඩින් කියනවා ඒක ඔයාගේ අතේ කියලා. මේ සේරම ජාෆාර්ගේ ගිරව බලන් ඉන්නවා. ඇලඩින් කියනවා මං ගැන වැරදිට හිතන්න එපා. වඳුර තමයි බ්‍රේස්ලට් එක හංගලා තිබ්බේ. කුමාරිකාව මෙතන නැති නිසා අපි කොහෙට හරි ගිහින් ටිකක් කතා කරමුද කියලා ඇලඩින් අහනවා. එතකොට මෙතනට ඩාලියා එනවා. ඩාලියා තේගින්නුවේ කවුද අහද්දී ජැස්මින් කියනවා කුමරියනි මමයි ඔබතුමියට තේගෙන ආවේ කියලා. ජැස්මින් ෂේප් එකේ ඩාලියට අතින් බ්‍රේස්ලට් එක පෙන්නලා කියනවා කුමාරිකාව වගේ රඟපාන්න කියලා. ඩාලියා ඉතින් කුමාරිකාව වගේ රඟපාන ගිහින් හෙන විකාර ගොඩක් තමයි කියවන්නේ. ජැස්මින් නැතින් යන්න කිව්වම පූසව නාවන්න ඕනි කියලා මෙතනින් යනවා. ඩාලියා ගියේ ගමම්ම පූස එනවා මෙතනට. මූ ඉතින් පූසෙක් කිව්වට කොටියෙක් හැබැයි. රාජා ඇලඩින්ට කැමති වගේ. ජැස්මින්ටත් පුදුමයි. ඇලඩින් කියනවා මං හිතුවව හම්බෙන්න එන්න.
ඒ ආවම මේ කොණ්ඩ කට්ට දෙන්නම් කියලා ජැස්මින්ගේ කොණ්ඩ කට්ට ගලවගෙන ජැස්මින්ගේ කොණ්ඩෙත් අතින් හදලා යනවා. ඇලඩින්ට වැඩි දුරක් යන්න නම් හම්බෙන්නේ නැහැ. සෙබළු ඇලඩින් අල්ලගන්නවා. ඇත්තටම මෙයාලා ජෆාර්ට තමයි වැඩ කරන්නේ. දැන් ඇලඩින්ව මෙයාලා කාන්තාරට අරගෙන ඇවි. ජෆාර් කියනවා මාත් ඔයා වගේ හොරෙක් තමයි. ඔයා කැමැත්තෙන් ඉන්නේ සේවිකාවකට නෙමෙයි. ඒ තමයි කුමාරිකාව. කුමාරිකාව අයිති කරගන්න නම් ඔයා පෝසතෙක් වෙන්න ඕන. ඔයාව පෝසතෙක් කරන්න මට පුළුවන්. රත්තරන් මැණික් සේරම මම දෙන්න. හැබැයි හැම දෙයකටම මිලක් තියෙනවනේ. ඒක නිසා මං කියන දේ කරලා දෙන්න ඕන. ඇලඩින් වැඩේ මොකක්ද කියලා ඇහුවම එයාව ගුහාව ළඟට එක්කගෙන යනවා. ජෆාර් කියනවා මේක ඇතුලේ තියෙනවා පහනක්. ඔයා ඒක තමයි ගේන්න ඕන. හැබැයි ඇතුලේ තියෙන මුතු මැණික් රත්තරන් කිසි දෙයක් අල්ලන්නවත් ගේන්නවත් බෑ. ජෆාර් ආයෙම කියනවා කිසිම දෙයක් ගේන්නවත් අල්ලන්නවත් එපා. පහන විතරක් ගේන්න කියලා. ඉතින් ඇලඩින් ගුහාව ඇතුළට ගියාම එයාව උම්ගක් දිගේ ගිහින් රත්තරන් මුතු මැණික් වලින් පිරුණ තැනකට වැටෙනවා. ඇලඩින් අබූට මොනවත් අල්ලන්න එපා කියලා කියවලා විනාඩියක්වත් ගියේ නැහැ. ඇලඩින් මැණිකකට වශී වෙලා අල්ලන්න හදද්දී අබූ තමයි ඉතින් කම්මුලට ගහලා හරි සිහියට ගන්නේ. ඉතින් මෙයාලා දකිනවා රත්තරන් වලින් පිරුණ තැනක්. මෙතන තියෙන උස ගල් කුළුණක් උඩ තමයි පහන තියෙන්නේ. මේ අතර මෙයාලා දකිනවා මැජික් කාපට් එකක්. මේ කාපට් එක දඟලලා පෙන්නනවා එයාව ලොකු ගල් දෙකක් අතර හිර වෙලා කියලා. ඇලඩින් අමාරුවෙන් ගලක් උස්සලා කාපට් එකට එළියට එන උදව් කරනවා. කාපට් එකට හුඟක් සතුටුයි දැන් එයා නිදහස් නිසා. ඉතින් ඇලඩින් අර ගල් කුළුණ දිගේ නගින්න පටන් ගන්නවා. ඇලඩින්ගේ කකුල වැදිලා පහළට වැටෙනවා රතු මැණිකක්. මේක වැටෙන්නේ අබූ ළඟට. ඇලඩින් පහළට ලං එද්දිම අබුත් මේ රතු පාට මැණික් ගලට වශී වෙලා ඒක අල්ලනවා. ඇලඩින් ලේසියෙම පහන ගත්තත් අබූ මෙතන තියෙන නිදානේ අල්ලපු නිසා ගුහාව කේන්තියෙන් කියනවා තමුන්ලට අයිති නැති ධනෙ ගෙන යන උත්සාහ කරපු නිසා ආයේ කවදාවත් තමුන්ලට ඉරේලිය දකින්න වෙන්නේ නැහැ කියලා. මුළු ගුහාවම ලාව වලින් පුරවනවා. ඇලඩින් බේරෙන්න දුවද්දී කාපට් එක ඇවිත් ඇලඩින්වයි අබුවයි බේරගෙන අරන් යනවා. හැබැයි පිටවීම පෙනිපෙනිම කාපට් එකට ගලක් වැටිලා ඇලඩින්ලව විසි වෙනවා. දැන් ඇලඩින් ජෆාර්ට කියනවා අපිට උඩට එන්න අත දෙන්න කියලා. ජෆාර් කියනවා මුලින්ම පහන දෙන්න. ඇලඩින් කොච්චර තර්ක කළත් ජෆාර් පහනම ඉල්ලද්දි කරන්න දෙයක් නැතිකමට ජෆාර්ට පහන දෙනවා. පහන ගත්තම ලෝභකම ආශාව දෝරේ ගලන්න පටන් ගන්න ජෆාර් පහන බෑග් එකට දාගෙන කියනවා අත නෙවෙයි තමුන්ට කකුල දෙන්නම් කියලා ඇලඩින්ගේ අත පාගනවා. අබූ ජෆාර්ගේ ළඟට පැනලා ඇලඩින්න බේර ගන්න try කළත් ඇලඩින්න පාලට වැටෙනවා. අබූවත් ජෆාර් පාලට විසි කරනවා. හැබැයි වාසනාවකට කාපට් එක මෙයාලව බේරගන්නවා. ගුහාව වැහිදී එළියට එන ජෆාර් ඉවසිල්ලක් නැතුව බෑග් එකෙන් පහන ගන්න හදද්දී තේරෙන්නේ පහන මෙයා ළඟ නැහැ කියලා. ජෆාර් කේන්තියෙන් කෑ ගහනවා. අබූ තමයි පහන අරගෙන තියෙන්නේ. එයා ඒක ඇලඩින්ට දෙනවා. ඇලඩින් කාපට් එකෙන් අහනවා කොහොමද අපි මේ ගුහාවෙන් එළියට යන්නේ කියලා. කාපට් එක පහන පෙන්නද්දී ඇලඩින් පහන පිහදානවා. පහනින් නිල් දුමක් ඇවිත් යෝධ නිල් මිනිහෙක් මතුවෙනවා. ඇලඩින් ටිකක් බය වෙලා කියනවා නිල් පාට යෝධයෙක්. පහනේ භූතයා කියනවා මම යෝධයෙක් නෙවෙයි. මගේ නම ජීනි. මම තමයි පහනේ භූතයා. ඔයාගේ ලොක්කා කොහෙද? සාමාන්‍යයෙන් හැමදාම වෙන්නේ කෙනෙක් පහන අරන් ගිහින් එයාගේ බලයට සල්ලි වලට තණ්හාවෙන් ඉන්න ලොක්කට දෙන එක. ඇලඩින් කියනවා එයා එළිය කියලා. ජීනි කියනවා එතකොට ඔයාද පහන ඇතිල්ලුවේ? එහෙනම් ඔයා තමයි මගේ ස්වාමියා. ඇලඩින්ට නිකන් පිස්සු වගේ හිතා ගන්න බෑ. ජීනි කියන ඔයාට මං ගැන ප්‍රාර්ථනා ගැන කිසිම අදහසක් නැහැනේ. ඉන්න මං කියලා දෙන්නම් කියලා සින්දුවකින් සේරම පැහැදිලි කරනවා. ජීනි කියනවා මම මගේ යාළුවෙක් වට කවදාවත් හම්බෙන්නේ නැහැ කියලා. ජීනිට සින්දු කියන්න නටන්න එහෙම නියමෙට පුළුවන්. ඉතින් සින්දුව ඉවරුනහම ඇලඩින් ආයෙම මේ වෙන්නේ මොනවද අහද්දී ජීනි කියනවා මට විහිළු කරනවද? මුළු සින්දුව පුරාම මම විස්තරය තමයි කිව්වේ. හරි මං ආයෙම කියන්නම්. ඔයාට ප්‍රාර්ථනා 3යි මගෙන් ඉල්ලන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන පියවර අංක 1 පහන අතුල්ලන්න. අංක 2 මම ප්‍රාර්ථනා කරනවා කියලා අවශ්‍ය දේ ඉල්ලන්න. අංක 3 තමයි නෑ අංක 3ක් නැහැ. අර පියවර 2 විතරයි. නීති තමයි ඔයාට මගෙන් තවත් වර 3ක් ඉල්ලන්න බෑ. මට ඔයා ගැන කාටවත් ආදරයක් ඇති කරන්න බෑ. ඇලඩින්ට දැන් ටිකක් තේරෙනවා. ජීනි කියනවා කාලෙකින් ඉරෙලිය දැක්කේ නෑ. අපි එළියට යමුකෝ. හැබැයි ඔයාලව එක්ක යන්න නම් ඔයා ප්‍රාර්ථනාවක් කරන්න ඕන. අබූ පහන ෂේප් එකේ හංගනවා. ඇලඩිනොත් අබූගේ වැඩේ තේරුම් අරන් කියනවා මම ජීනි වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා අපිව එළියට අරන් යන්න කියලා. ඉතින් ජීනි මෙයාව එළියට අරගෙන යනවා. ජීනි කියනවා මේ ලෝකේ කොච්චර ලොකුද මං ජීවත් වුණේ අර පුංචි
පහන ඇතුලේ පුංචි ඉඩේ. පහන ඇතුලේ ඔළුව වැදිලා මෙපා වෙලා ඉඳී. ඉතින් මෙයාලට ඉන්න තැනකුත් හදාගෙන නිදහසේ ඉද්දි ඇලඩින් අහනවා මම මගේ ප්‍රාර්ථනා තුනම මෙහෙදිම කරන්න ඕනද? මොකද ඔයාව ඔහොම නම් නගරෙට ගෙනියන්න බෑ. ඉතින් ජීනි එක එක රූප මවාගෙන අන්තිමේ සාමාන්‍ය දුම් වලට මාරු වෙනවා. ඒ තාමත් නිල් පාටයි කියලා ඇලඩින් කියද්දි ජීනි සාමාන්‍ය විදියට වෙනස් වෙනවා. ජීනි ඔයාගේ ප්‍රාර්ථනා මොනවද කියලා අහද්දි ඇලඩින් කියනවා තාම හිතලා නෑ කියලා. ජීනිට තේරෙනවා ඇලඩින් කියන්නේ බල තණ්හාවට ආශාවෙන් ඉන්න කෙනෙක් නෙවෙයි කියලා. ඇලඩින් අහනවා ඔයාට ප්‍රාර්ථනා නැද්ද? ජීනි කියනවා මගෙන් කවුරුත් කලින් මේ ප්‍රශ්න අහලා නැහැ. මගේ ප්‍රාර්ථනාව තමයි නිදහස් වෙන එක. ඉතින් ඇයි ඔයාට මොයාව නිදහස් කරන්න බැරි? මාව නිදහස් කරන්න පුළුවන් මගේ ස්වාමියාට විතරයි. එයාට එයාගේ වර තුනෙන් එකක් මාව නිදහස් කරන්න යොදා ගන්න වෙනවා. ඇලඩින් කියනවා මං ඔයාව නිදහස් කරන්න. මට වර 3ක් තියෙනවනේ. ජීනි කියනවා 3ක් කොහෙද 2යි. එකක් ඔයාව ගුහාවෙන් එළියට එන්න පාවිච්චි කරානේ. ඇලඩින් කියනවා මමද නැත්නම් ඔයාද ප්‍රාර්ථනා කළේ? ඔන්න ජීනි ආයෙම අර සිද්ධිය අරන් බලනවා. අබ්බු ෂේප් එකේ පහන හංගනවා. ඇලඩින් පහන පිරිමදින්න නැතුව තමයි ප්‍රාර්ථනා කරන්නේ. මෙයාලා දාපු ට්‍රික් එක ඉතින් හරියනවා. ජීනි කියනවා හරි. එහෙනම් ඒක ගණන් ගන්නෙ නැහැ. ඔයාට වර 3ක් තියෙනවා. පළවෙනි ප්‍රාර්ථනේ මොකද්ද? ඇලඩින් දෙයක් තියෙනවා කියද්දි ජීනි අහනවා ඔය පැණි මූණ මං කලින් දැකලා තියෙනවා. කවුද ඒ ගෑනු ළමයා? ඇලඩින් කියනවා එයා කුමාරිකාවක්. හැබැයි මං ඔයාට කිව්වනේ මට ආදරය ඇති කරවන්න බෑ කියලා. ඇලඩින් කියනවා නෑ අපි දෙන්න අඳුරනවා. පොඩි සම්බන්ධතාවයක් නැතුවම නෙවෙයි. හැබැයි එයාව ලබා ගන්න පුළුවන් කුමාරයෙක්ට විතරයි. මාව කුමාරයෙක් කරනවද? ජීනි කියනවා ඒක නම් ටිකක් සංකීර්ණ වැඩක්. ඉතින් ඇලඩින් පහන පිරිමැදලා එයාව කුමාරයෙක් කරන්න කියලා එයාගේ පළමු ප්‍රාර්ථනාව කරනවා. ඉතින් ජීනි දැන් ඇලඩින්ට එක එක ඇඳුම් අඳවලා බලනවා. ඔන්න අන්තිමේ ඇඳුමක් හරියනවා. ජීනි කියනවා දැන් ඔයාලේ කුමාරයා. අබාබා තමයි ඔයාගේ රට. ඇලඩින්ට වාහනයක් ඕන නිසා අබුව එක එක සත්තු බවට පත් කරලා බලලා අන්තිමේ ඇතෙක් බවට පත් කරනවා. ඇලඩින් අහනවා මිනිස්සු මාව අඳුර ගන්න නැද්ද? ජීනි කියනවා මිනිස්සු දකින්නේ ජීනි පෙන්නන දේ. එහෙමයි ජීනිගේ මැජික් වැඩ කරන්නේ. එයාලා ඔයාව අලි කුමාරයා විදියට දකිවි. එයාලා හැමෝම අබාබා කියලා රටක් ගැන දැනගෙනත් ඉඳීවි. ඔන්න අපිට පෙන්නනවා නගරයේ මාලිගාවේ පොළව දෙදරන්න පටන් ගන්නවා. මේකට හේතුව තමයි අලි කුමාරයාව අරගෙන එන පෙරහැර. ලේසි පහසු පෙරහැරක් නෙමෙයි. අලි ඇතු 60ක්, නැටුම් ගැයුම්, තනිකරම සැනකෙලියක්. මාලිගාවයත් එළියට ඇවිත් මේවා බලන් ඉන්නවා. ඉතින් දැන් ඇලඩින් මාලිගාවට ගිහින් එද්දි රජතුමයි කුමාරිකාවයි එනවා. ඇලඩින් ඉතින් කුමාරයෙක් වගේ වැදගත් විදිහට හැසිරෙන්න දන්නේ නැහනේ. ගම කනවා ඇලඩින්. ජිනීටත් ලැජ්ජයි ඇලඩින්ගේ හැසිරීමට. ජෆාර් කියනවා අබාබ්වා කියලා තැනක් ගැන මීට කලින් අහලා නැහැ කියලා. ඇලඩින් ඒක දකුණු පැත්තේ පිටට තියනවා කියද්දි ජීනි කියනවා වමේ කියලා. මෙයාලගේ මේ විහිළු හැසිරීමට ජැස්මින්ට නම් hina. ඊළඟට ඇලඩින් කරපු මෝඩ වැඩේ තමයි එයාලගෙන ආපු මිලෙන් අධික තෑගි වලට හවුලට කුමාරිකාව ඉල්ලන එක. ජැස්මින් මෙතනින් යනවා කේන්තියට. ජෆාර්ට සැකයක් ඇති වෙනවා මේ හැසිරීම නිසා. ජීනි ඇලඩින්ට කියනවා මං අවුරුදු 10 ගණන් ජීවත් වුණා. හැබැයි මේ තරම් කවදාවත් ලැජ්ජාවට පත් වුණේ නැහැ කියලා. ඉතින් රජතුමා රැතින පාටියකට ඇලඩින්ට ආරාධනා කරලා යනවා. ඉතින් ඇලඩින් පාටියකට යද්දී ජෆාර් අලි කුමාරයෙක් තනියම කතා කරන්න ඕනේ කියනවා. ජෆාර්ට මෙයාව සැකයි. එක එක ප්‍රශ්න අහද්දී ඇලඩින් ඉක්මනට යන්න හදනවා. ජෆාර් එයාගේ මායාරිටෙන් මෙයාව මෝහනය කරන්න හදන්නේ. ජෆාර් මෙයාව මෝහනය කරන්න කලින් ජීනි ඉක්මනට ඇවිත් ඇලඩින් එක්කන් යනවා. ජීනි යන ගමන් අහනවා මෙයා නේද පහන හොරකම් කරන්න කිව්ව ලොක්කා කියලා. ඉතින් පාටි එකේදී ජීනි ඇලඩින් ජැස්මින් ළඟට තල්ලු කරනවා කතා කරන්න. ජැස්මින් අලිට නටන්න කතා කරනවා. ඇලඩින් මේ නැටුම් දන්නේ නැහනේ. ඉතින් අපේ ජීනීට ඇලඩින් නටවන්නත් සිද්ධ වෙනවා. අන්තිමේ ඇලඩින් තනියම සුපිරි ඩාන්ස් එකක් දාලා හැමෝම පුදුම කරනවා. ජැස්මින් නම් මෙතනින් ඉක්මනට මාරු වෙනවා. ඇලඩින්ටයි ජීනීට හිතා ගන්න බෑ. මොකද ජැස්මින්ගේ හිත දිනා ගන්න තමයි එයා නැටුවේ. ජැස්මින් ඉතින් ගණන් ගන්න තුව ගියානේ. ජෆාර් එයාගේ කිරව ඊයා ගොටයි සෙබලොන්ටයි කියනවා අලි කුමරු ගැන අවධානයෙන් ඉන්න. එයා හරි අමුතුයි කියලා. ඉතින් ඇලඩිනුයි ජීනි කාමරේදී කතා වෙනවා කුමාරිකාව තෑගි නැටුම් කිසි දෙයකින් සතුටු වෙන බවක් පේන්නේ නැණි කියලා. ජීනි කියනවා ප්‍රින්ස් අලේ විදියට නැතුව ඇලඩින් විදියට උත්සාහ කරන්නකෝ. ඇලඩින් කියනවා එහෙම කරන්න බෑනේ. එයාව ලබා ගන්න පුළුවන් කුමාරයෙක්ට විතරයි. අපි මෙහෙම කරමු. ඔයා මාව එහෙට ගෙනියන්න. ජීනි කියනවා මේ ඊළඟ ප්‍රාර්ථනාවද?
නෑ නැහැ යාළුවෙක් විදිහට ඒක කරන්න. ජීනි කියනවා එයාට යාළුවෝ ඉඳලා නෑ කියලා. ඇලඩින් කියනවා එහෙනම් ඔයා කිව්වේ මම වගේ යාළුවෙක් ඔයාට කවදාවත් හම්බෙන්නේ නෑ කියලා. ජීනි කියනවා මම කිව්වේ මම වගේ යාළුවෙක් ඔයාට හම්බෙන්නේ නෑ කියලා. ඇලඩින් කියනවා ඔයා ගිහින් කුමාරියගේ සේවිකාව එළියට ගෙනියන්න. අන්න එතකොට නම් ජීනි කැමති වෙනවා. මොකද එයා ඩාලියට කැමැත්තෙන් ඉන්නේ. ඉතින් ජීනි මුරකරුවෝ 48 දෙනෙක් පහු කරන් කුමාරියගේ කාමරය ළඟට ආවම ඩාලියා පුදුම වෙනවා වගේම සතුටු වෙනවා. ඩාලියත් ජීනිට කැමැත්තෙන් ඉන්නේ. ඉතින් ජීනි ඩාලියට මල් දීලා කතා කරන්න එළියට එක්කගෙන යනවා. දැන් කුමාරිය සිතියම් දිගාරගෙන මොනවා හරි හොයද්දි ඇලඩින් මෙතනට එනවා. ඔයා කොහමද ආවේ? මැජික් කාපට් එකකින්. ඔයා ආපු එක හොඳයි. මේ සිතියම් එකකවත් මට අබ්බා හොයාගන්න බෑ. හොයලා දෙන්න. ඔන්න දැන් ඇලඩින්ට ජිනීගේ උදව් ඕන වෙනවා. ඇලඩින් සිතියමේ මූණ වහගෙන ජිනීගෙන් උදව් වෙලාදී ජිනී අබ්බා සිතියමේ මවන්න පටන් ගන්නවා. ජැස්මින් සිතියම පහතට දාලා අය හොයාගන්න බැරිද කියලා අහද්දී මේ තියෙන්නේ කියලා අහක බලන් ඇලඩින් ඇඟිල්ල තියනවා. ඔන්න කිව්වා වගේම එතන අබ්බා මතුවෙලා. ජිනීගේ වැඩ තමයි ඉතින් මේවා. ජැස්මින්ට පුදුමයි. ඇලඩින් කියනවා මේ සිතියම් වලින් වැඩක් නැහැ. ඔබතුමියට මම මේ ලෝකේ ලස්සන තැන් පෙන්වන්න. ඔන්න මෙතනට එන රාජා ඇලඩින්ගේ මූණ ලෙව කරනවා. ජැස්මින්ට පුදුමයි. මොකද රාජා ලේසියෙන් කාටවත් කැමති වෙන්නේ නැහැ. ඇලඩින් උඩ තට්ටුවේ ඉඳන් පහළට පනින්දී ඒ මොකද්ද උනේ කියලා හිතන ජැස්මින් බය වෙලා ඉදී ඔන්න ඇලඩින් මතුවෙනවා මැජික් කාපට් එකත් එක්ක. ජැස්මින්ට පුදුමයි. එයාත් ඇලඩින්ව විශ්වාස කරලා මැජික් කාපට් එකේ යනවා. ඉතින් ඇලඩින් ලස්සන තැන් වලට ජැස්මින් එක්ක යනවා. අන්තිමට මෙයාලා නගර මිනිස්සු දිහා බලන් ඉන්නවා. ජැස්මින් කියනවා මගේ රාජ්‍යයේ මිනිස්සුන්ට හොඳ ජීවිතයක් දෙන්න පුළුවන් එයාලගේ දුක අඳුරන කෙනෙක්ට විතරයි කියලා. ඇලඩින් කියනවා ඒක ඇත්ත කුමරියනි. ඔයා තමයි මෙයාලගේ සුල්තාන් වෙන්න සුදුසු කියලා. එකපාරම ජැස්මින් අහනවා කොයාගේ වඳුර අබු? පොඩ්ඩක් ඉන්න. ඒ කියන්නේ ජැස්මින්ට ඇලඩින් ගැන මතක් වෙලා. ජිනිත් කිව්වනේ එයාගේ මැජික් වලට කාගේවත් හැඟීම් වෙනස් කරන්න බෑ කියලා. මෙයාලා දෙන්න අතර තිබ්බ හිතවත්කම මේ කාපට් එකේ ගමනත් එක අලුත් වෙද්දි ජැස්මින්ට එයාට මේ වගේම හොඳින් සලකපු ඇලඩින්න මතක් වෙනවා. ඇලඩින් කියනවා මම හොරෙක් නෙවෙයි. මම තමයි අලි කුමාරයා. මම මේ නගරේ ටික දවසක් ඉන්නකොටයි ඔයාව හම්බුනේ. ඔයත් දැක්කනේ මම ලොකු පෙරහැරකින් ආවේ. ජැස්මිනුත් හිතනවා ඇලඩින් නැත්ත කියන බව. ඉතින් මෙයාලා මාලිගාවට ආවම කාපට් එක ඇලඩින්න ජැස්මින් ළඟට තල්ලු කරනවා. ඇලඩින් ජැස්මින්ට කිස් එකකුත් දීලා මෙතනින් යනවා. මේ සේරම ඊයගොත් බලාගෙන ඉන්නේ. ඉතින් ජැස්මින් ඩාලියත් එක්ක විස්තර ටික රස කර කියනවා. ඇලඩිනුත් ජිනි එක පුදුම සතුටකින් විස්තර කියනවා. එයා කියනවා ජැස්මින්ට ඇලඩින් ගැන මතකයි. හැබැයි මම කිව්වා මං ඇලඩින් වගේ ඉඳියා ඒත් මං ඇත්තටම අලි කුමාරයා කියලා. ජිනි නම් කියනවා ඔයා ඇත්ත කියන්න. මොකද බොරුව හැමදාම පවතින්නේ නැහැ. ඇලඩින් කියනවා හරි වෙලාව ආවම මං එයාට ඇත්ත කියන්නම්කෝ. ඉතින් ඔන්න ඊළඟ දවසේ ඇලඩින් නබු එක්ක ඇවිදිද්දි මෙයාලව සෙබළු අල්ලන් යනවා ජෆාර් ළඟට. ඊයගෝ ඉතින් සේරම දේවල් බලන් ඉඳලා ඇවිත් ජෆාර්ට කියනවනේ. ජෆාර් කියනවා තමුන්ගේ නම ඇලඩින්. තමුන් ළඟ මැජික් කාපට් එක තියෙනවා. ඒ කියන්නේ ගුහාව ඇතුළට ගිහින් තියෙනවා. කෝ මගේ වස්තුව? තමුන් එක ගත්ත නේද? මගේ පහනකෝ? ඇලඩින් කියනවා මගේ නම අලි. මම ගත්ත පහනක් නැහැ. ජෆාර් කියනවා තමුන්ව මම වතුරට තල්ලු කරනවා. ජීවිතේ බේරුණොත් ඒ කියන්නේ තමුන් ළඟ පහන තියෙනවා. ජීවිතේ බේරුනේ නැත්තම් මට තමුන් ගැන තියෙන සැකේ හරි විසඳ ගන්න පුළුවන් නේ. මේ අතර අබෝ පහනත් අරගෙන මැජික් කාපට් එකත් එක්කන ඇලඩින්න බේරගන්න. ජෆාර් අවසාන වතාවට පහන කෝ කියලා අහලා ඇලඩින්න මුහුදට තල්ලු කරනවා. ඇලඩින්න වතුර යට ගිලලා සිහිය නැති වෙනවා. ඇලඩින්න බේරගන්න කවුරුත් ආපු නැති නිසා ජෆාර් හිතනවා ඇලඩින් ළඟ පහන නැහැ කියලා. ජෆාර් ගියාම අබෝ ඇලඩින් ළඟට පහන විසි කරනවා. ඒත් ඇලඩින්ට සිහිය නැහැනේ. හැබැයි ඇලඩින්ගේ අත යන්තමින් පහන ගෑවෙන නිසා පහන ඇතුළේ ඉඳපු ජිනි එළියට එනවා. ඇලඩින්න බේරගන්න නම් එයා ප්‍රාර්ථනාවක් කරන්න ඕන. ඒත් ඇලඩින්ට සිහිය නැහැනේ. ජිනි කල්පනා කරලා නීතිවලට අනුව ඇලඩින්ගෙන් අත්සනක් ගන්නවා දෙවෙනි ප්‍රාර්ථනාව කරන්න අවසර දෙනවා කියලා. ජිනි ඊට පස්සේ ඇලඩින්න බේරගෙන අරන් එනවා. ඇලඩින්ට ටිකකින් සිහිය ආවම ජිනීටයි අබෝටයි කාපට් එකටයි ස්තුති කරනවා යව බේරගත්තට. ජිනි කියනවා ඔයාගේ ප්‍රාර්ථනාවක් මට වැය කරන්න සිද්ධ වුණා ඔයාගේ ජීවිතේ බේරගන්න. ඇලඩින් කියනවා මොන දෙයක් වැය කරලා හරි ඔයා මගේ ජීවිතේ බේරගත්තනේ. හුඟක් ස්තුතියි ජිනි. ඔයා හුඟක් හොඳ යාළුවෙක්. ඇලඩින් අහනවා අපිට ජෆාර්ට මුකුත් කරන්න බැරිද?
චිනී කියනවා ජෆාර් සුල්තාන්ගේ විශ්වාසය දිනාගෙන ඉන්නේ. අපිට මුකුත් කරන්න බෑ. ඇලඩින් කියනවා හැබැයි එක්කෙනෙක් ඉන්නවා. ජෆාර් විශ්වාස නොකරන. ඔන්න දැන් ජැස්මින්ව පෙන්නනවා. මෙතනට එන සුල්තාන්ට ජෆාර් කියනවා අලි කුමාරයා කාටවත් නොකියම යන්න ගිහිල්ලා කියලා. ජැස්මින් කියනවා එයා ගියා නම් මේ ඉන්නේ කවුද? තාත්තේ. ජෆාර් අලි කුමාරයව මරන්න හදලා. සුල්තාන් කියනවා ජෆාර් මං විශ්වාස කරපු මගේ ළඟ ඉඳපු ඔයා මෙහෙම කරයි කියලා මම හිතුවේ නැහැ. ජෆාර් යකි යෂ්ටියෙන් සුල්තාන්ව මෝහනය කරලා කියනවා මං ඔබතුමාගේ විශ්වාසවන්තම කෙනා. අලි කුමාරයා තමයි මෙතන වැරදි. සුල්තානුත් සිහිවිකාරෙන් කියවද්දි ඇලඩින්ට තේරෙනවා යෂ්ටියේ බලෙන් තමයි ජෆාර් වැඩ කරන්නේ කියලා. ඇලඩින් යෂ්ටිය කඩලා විනාශ කරාම සුල්තාන් පියවි සිහියට එනවා. ජෆාර් පැනලා යන්න හදනවා මෙතනින්. ඇලඩින් කියනවා එයාගේ යෂ්ටියෙන් සුල්තාන්ව පාලනය කරා. මෙයාට ඕන රජ වෙන්න. ඉතින් සුල්තාන් ප්‍රධාන ආරක්ෂක හකීම්ට කියනවා ජෆාර්ව හිරේට දාන්න කියලා. ජෆාර් හකීම්ට එයාව නිදහස් කරන්න කියද්දි හකීම් කියනවා මම සුල්තාන්ටවත් රටේ නීතියටවත් විරුද්ධව කිසි දෙයක් කරන්නේ නැහැ කියලා. මෙයාලා ජෆාර්ව හිරේට දාලා ගියාම ඊයගෝ හිරකුඩු යතුරු හොරකම් කරන් එවත් ජෆාර්ව බේරගන්නවා. ඉතින් දැන් සුල්තාන් අලි කුමාරට ස්තුති කරලා අගය කරනවා ජෆාර්ගේ ඇත්ත ස්වරූපය පෙන්වුවට. ඇලඩින් උත්සාහ කරනවා මෙයාලට ඇත්ත කියන්න එයා අලි කුමාරයා නෙමෙයි ඇලඩින් බව. ඒත් සුල්තාන් දිගින් දිගටම අලි කුමාරයාව අගය කරලා කියනවා ජැස්මින්ව මැරි කරන්න අවසර දෙනවා කියලා. ඉතින් ඒක නිසා ඇලඩින් යාගේ ඇත්ත කියන්න යන්නේ නැහැ. ජැස්මින්ටයි ඇලඩින්ටයි හුඟක් සතුටුයි. ඉතින් ඇලඩින් යාළුවගේ කාමරයට ගියාම කියනවා ජිනි මම මගේ ඊළඟ ප්‍රාර්ථනාව නිදහස් කරනවා කිව්වට මට ඒක කරන්න බැරි වෙයි වගේ. ඔයා නැතුව මට ඉදිරියේදී මේවට මුණ දෙන්න බෑ. අලි කුමාරයා විදියට දිගටම මම ඉන්නවා. මම වගේ කෙනෙක්ට මෙහෙම රංගපාල මිසක් මේ ලෝකේ තැනක් ලබා ගන්න බෑ. ඉතින් ඇලඩින් එයාට දැන් ලැබිලා තියෙන දේවල් වලට ආස වෙලා ටික ටික වෙනස් වෙන්න පටන් අරන්. ජීනි කියනවා ඔයා එයාලට ඇත්ත කියන්න. හැමදාම කොහොමද බොරුවෙන් ජීවත් වෙන්නේ? අනික ඔයාට ආදරය කරන කෙනාට බොරු කියන එක වැරදි දෙයක්. ඔයා විදිහට මේ හැමදේම ලබා ගන්න උත්සාහ කරන්න. ඇලඩින් ජිනීට කෑ ගහනවා ඔයාට ඕන මගේ අන්තිම ප්‍රාර්ථනාවෙන් ඔයාව නිදහස් කරනවට. ඒකයි ඔයා ඔහොම මාව තේරුම් නොගන්නේ. ජිනී කියනවා මට ඔයාගේ අන්තිම ප්‍රාර්ථනාවෙන් වැඩක් නැහැ. මං ඔයාගෙම හොඳටයි කියන්නේ. මං අවුරුදු 10 ගණන් ජීවත් වුණා. මට ඉඳපු එක අයිතිකාරයෙක්ටවත් මං යාළුවෙක් විදිහට කවදාවත් සැලකුවේ නැහැ. ඔයාට විතරයි එහෙම සැලකුවේ. ඔයා හින්දා මම මගේ නීතිත් කැඩුවා. ඔයාගේ ජීවිතෙත් බේරගත්තා. මං හිතුවා අපි හොඳ යාළුවෝ කියලා. ඔයා මගේ හිත කැඩුවා කියලා ජීනී දුකිනුයි කේන්තියනුයි පහන ඇතුළට යනවා. මේ කතා බහත් එක්ක ඇලඩින්ගේ හිතත් කලබල වෙලා. ඉතින් ඇලඩින් අබු එක්ක පාරක ඇවිදන් යද්දි කවුරුණියගේ හැප්පෙනවා. මේ වෙන කවුරුත් නෙවෙයි ජෆාර්. එයා පහන ඇලඩින්ගෙන් හොරකම් කරනවා. ඇලඩින් ඉතින් ඒ බවක් නොදැන මෙතනින් යනවා. ජෆාර් පහන පිරිමැදලා ජිනීව එළියට ගන්නවා. ජිනීට පුදුමයි. එයා හිතුවේ ඇලඩින් කියලා. ඒත් ඇත්තටම ඉන්නේ ජෆාර්. ඔන්න ඉතින් ජෆාර් බලාගෙන ඉඳපු දවස උදා වෙලා. ඉතින් ජෆාර් මාලිගාවේ ඉන්නවා දකින්න සුල්තාන් කියනවා මෙහෙන් පිට වෙලා යන්න කියලා. ජෆාර් කියනවා මේ රාජ්‍ය මගේ. ඉතින් මං කොහේ යන්නද? ජෆාර් පහන පිරිමැදලා පළවෙනි ප්‍රාර්ථනාව කරනවා යාව මේ රාජ්‍යයේ සුල්තාන් කරන්න කියලා. ජිනීට ඉතින් අකමැත්තෙන් වුණත් එයාගේ අයිතිකාරයාගේ ප්‍රාර්ථනා ඉෂ්ට කරන්න වෙනවා. ඉතින් එයා ජෆාර්ව සුල්තාන් කරනවා. මේ අතර ඇලඩින්ට තේරුම් යනවා පහන නැති වෙලා. ඒක ජෆාර් අරගෙන බව. ජෆාර් හකීම්ට කියනවා ශීරාබාද් රාජ්‍යයට පහර දෙන්න ලෑස්ති වෙන්න කියලා. හකීම් හොඳ කෙනෙක් වුණත් එයා නීතියට වැඩ කරන කෙනෙක්. ඉතින් එයා අලුත් සුල්තාන්ගේ යන පිළිපදිනවා. ජැස්මින්ව හිර කරන්න ජෆාර් අණ කරනවා. ජැස්මින් හිතට ධෛර්යය අරගෙන හකීම්ට කියනවා ඔයා මාලිගාවට වගේ තාත්තා එක්ක ආවේ පුංචි දරුවෙක් විදියට. එදා ඉඳන් හුඟක් කැපවීමෙන් උත්සාහයෙන් ප්‍රධාන ආරක්ෂක බවට පත් වුණා. ඔයා රාජ්‍යයට විශ්වාසවන්තව වැඩ කරා. නීතියට අනුකූල වෙන්න ඕන තමයි. හැබැයි ඔයා හිතලා බලන්න ජෆාර් මේ තනතුරට සුදුසු කෙනෙක්ද කියලා. එයාට ඕන බලය. එයාට රාජ්‍ය ගැන ආදරයක් නැහැ. ඔයා තීරණය කරන්න නීතියට අනුව වැඩ කරනවද නැත්නම් හිතට එකඟව හරි දේ කරනවද කියලා. හකීම් ඇත්ත තේරුම් අරන් සමාව අරගන්නවා. හකීම් ජෆාර් හිර කරන්න සෙබළුන්ට අණ කරද්දී ජෆාර් පහන පිරිමැදලා ජිනීට කියනවා එයාව බලවත් නම් මායාකාරය කරන්න කියලා. ඉතින් ජිනී ජෆාර්ගේ දෙවනි ප්‍රාර්ථනාවත් ඉෂ්ට කරනවා. මේ අතර ඇලඩින් හොරෙන් පහන ගන්න try කරනවා. ජිනී අතින් කියනවා එන්න එපා කියලා. ජෆාර් දැන් හුඟක් බලවත් කෙනෙක්. එයා ඒ බලෙන් සෙබළුන් අතුරුදහන් කරනවා. ඇලඩින් පහන ගන්න හදනකොටම යාව ගල් කරලා හැමෝම ඉස්සරහට ගෙනත් කියනවා මේ ඉන්නේ ඇලඩින්. අලි කුමාරයා කියලා මෙයා රඟපෑවා.
ඉතින් ඇලඩින්ගේ ඇත්ත ස්වරූපය හැමෝම ඉස්සරහා ජෆාර් එලි කරනවා. ඇලඩින් කුමරියගෙන් සමාවිල්ලනවා. ජෆාර්ට දැන් ලොකු මායා බලයක් තියෙනවනේ. එයා ඇලඩින්න ලෝකයේ අන්තයටම පිටුහල් කරනවා දරුණු මරණයක් ලබන්න. ඇලඩින්වයි අබූවයි හිම කුණාටුවක් තියෙන තැනකට ගිහින් වැටෙනවා. ඇලඩින් අබූව හැමතැනම හොයලා අන්තිමට පල්ලමක ඉඳලා තමයි බේරගන්නේ. ජිනි ජෆාර්ට හොරෙන් මැජික් කාපට් එක යවනවා ඇලඩින්ව බේරගන්න. මේ අතර ජෆාර් කියනවා මට ඔයාලව එකපාර මරන්න පුළුවන්. ඒත් මම විඳවුවා වගේ ඔයාලත් විඳවන්න ඕන. ඔයාගේ දුවව මම මැරි කරනවා. ඒක තමයි තමුන්ට දෙන්න පුළුවන් ලොකුම දඬුවම. ජෆාර් සුල්තාන්ට වද දෙද්දී ජැස්මින් කියනවා තාත්තට කරදර කරන්න එපා. මං ඔයාව මැරි කරන්නම් කියලා. මේ අතර ඇලඩින් ලව ප්‍රපාතකින් පහළට වැටෙනවා. දැන් ඇලඩිනුයි අබුයි සීතලට ගල් වේගෙන එන්නේ. එයාලට සිහිය නැති වෙන්න යනකොටම මැජික් කාපට් එකේ නෝ මෙයාලා බේරගන්න. ඔන්න ඉතින් දැන් ජෆාර් ජැස්මින්ව මැරි කරන්න හදන්නේ. ජැස්මින්ට පේනවා ඈතින් මැජික් කාපට් එක එනවා. ජැස්මින් ජෆාර්ගෙන් පහනක් උදරගෙන මාලිගාවෙන් පහළට පනිනවා. හොඳ වෙලාවට ඉතින් කාපට් එක ජැස්මින් අල්ල ගන්නවා. ජෆාර් කේන්තියෙන් කෑ ගහලා එයාලගේ පස්සෙන් යන ඉයාගෝව ලොකු රාක්ෂස ගෙරවෙක් බවට පත් කරනවා. ඉයාගෝ ඉතින් කොහොම හරි පහන මෙයාලගෙන් ගන්නවා. හැබැයි සුල්තාන් ජෆාර් තල්ලු කරනවා. ජෆාර්ගේ යෂ්ටි පහළට වැටෙනවත් එක්කම ඉයාගෝට යදුව මායාවක් නැති වෙනවා. ඉතින් අබූට පුළුවන් වෙනවා පහන ඉයාගෝගෙන් ගන්න. හැබැයි දැන් සුල්තාන්ගේ වැඩේ නිසා ජෆාර්ට හොඳටම කේන්ති ගිහින්. එයා ආයෙ මෙයාගේ අෂ්ටි අරගෙන එයාගේ මායා බලයෙන් ලොකු සුලිකුණ අඩුවක් ඇති කරනවා. හුළඟේ සැර නිසාම පහන බිම වැටෙද්දි ඉයාගෝ පහන අරගන්නවා. කාපට් එකටත් හුළඟේ සැර වැඩි වෙලා දරා ගන්න බැරි වෙනවා. එයාව ඉරිලා යනවා. ඇලඩින් ලව ඉරුණු කාපට් එකත් එක්ක මාලිගාවට විසි වෙනවා. ඉතින් දැන් ඉයාගෝ ගෙන දුන්න පහනෙන් ජෆාර් ජිනිව එළියට ගන්නවා. සුල්තාන්වයි ජැස්මින්වයි ඩාලියවයි මායාවක් කරලා හිර කරනවා. ජෆාර් ඉතින් ලොකුකම් කියවනවා එයයි දැන් සුල්තාන්. එයා තමයි බලවත්ම මායාකාරයා කියලා. ඇලඩින් කියනවා තමුන් කල්පනා කරලා බලන්න. ඔය හැමදේම ලැබුණේ කවුරු නිසාද? ජිනී නිසා නේද? ඉතින් ඔයාට වඩා ජිනී බලවත්. ඔයාගේ බලය එයාගේ බලයට දෙවැනි. ජෆාර් ආසම නැති දේ කාටවත් දෙවෙනි වෙන එකනේ. ඉතින් ඇලඩිනුත් ජෆාර්ගේ දුර්වලකම ප්‍රයෝජනයට ගන්නවා. ජීනීටත් දැන් තේරෙනවා ඇලඩින් කරන්න හදන වැඩේ. ඉතින් ඇලඩින්ගේ උගුරට අහුවන ජෆාර් එයාගේ අවසාන ප්‍රාර්ථනාව කරනවා එයාව මේ ලෝකේ බලවත්. ඒ කියන්නේ ජීනීටත් වඩා බලවත් කරන්න කියලා. ජීනී කියනවා ටිකක් අමාරු වැඩ අපි එහෙනම් ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරමු කියලා ජෆාර් ලෝකේ බලවත්ම මායා බලයක් තියෙන කෙනා කරනවා. බලය ලබාගෙන වැඩි වෙලා ජෆාර්ට දඟලන්න වෙන්නේ නැහැ. එයාගේ අත්වලට ජීනීගේ අත්වල තියෙනවා වගේ මාංජු වැටෙනවා. මෙහෙමයි. ලෝකයේ බලවත්ම කෙනාට Tamanට කැමති විදිහට වැඩ කරන්න බෑ. එයාගේ අයිතිකාරයට ඕන දේ විතරයි කරන්න පුළුවන්. අයිතිකාරයෙක් හම්බෙනකම් පහනක් ඇතුලේ තමයි ඉන්න වෙන්නේ. ජෆාර් කේතියෙන් කෑ ගැහුවත් ඉතින් වැඩක් එන්නේ නැහැ. පහනක් මතුවෙලා ඒක ඇතුලට ජෆාර් ඇදිලා ගිහින් පහන හිර වෙනවා. ජෆාර් ඉතින් ඊයගවත් අරගෙනම තමයි පහන ඇතුලට ගියේ. ජිනී ඉතින් අර පහන අතට අරගෙන අවුරුදු 10 ගණන් පහන ඇතුලේ ජීවත් වෙන්න සුබ පැතුම් කියලා අර ගුහාවටම පහන යවනවා. ජිනී මැජික් කාපට් එකක් තිබ්බ විදියටම හදනවා. ඉතින් දැන් ඇලඩින්ට සුල්තාන් ස්තුති කරනවා කරපු උදව් වලට. ඇලඩින් මෙයාලගෙන් විශේෂයෙන්ම ජැස්මින්ගෙන් සමාව ඉල්ලනවා. ඉතින් දැන් ඇලඩින් මූණේ එල්ලගෙන ඉඳි ජිනී කියනවා ඔහොම නම් ඉන්න එපා. ඔයාගේ අවසාන ප්‍රාර්ථනාව කියන්න. ඔයාව අපි කුමාරයෙක් කරමු. නැත්තම් රාජකීය නීතිවල තියෙන කුමරිය මැරි කරන්න ඕන කුමාරයෙක් කියන නීතිය අපි සදාටම අයින් කරමු. එතකොට ඔයාගේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවනේ. හරි එහෙනම් දැන් අන්තිම ප්‍රාර්ථනාව කරන්න. ඇලඩින් යාගේ අවසාන ප්‍රාර්ථනාව කරනවා. මම ප්‍රාර්ථනා කරනවා ජිනීව මේ හැම දෙයකින්ම නිදහස් කරන්න. ජිනීටත් හිතා ගන්න බැරි වෙනවා. මොකද එයා හිතුවේ නෑ ඇලඩින් යාම නිදහස් කරයි කියලා. මොකද ඇලඩින්ට දැන් හැම ප්‍රශ්නයක්ම විසඳගෙන ජැස්මින්ව ලබා ගන්න මේ ප්‍රාර්ථනාව යොදා ගන්න තිබ්බා. ඒත් ඇලඩින් යා පුරුදුන විදියටම ජිනීව නිදහස් කරා. ජිනීට හරි සතුටුයි. එයාට ඕනේ නිදහස් ජීවිතයක්නේ. දැන් ජිනී කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්. ජිනී ඇලඩින්ට ස්තුති කරනවා. ඇලඩින් කියනවා මම ඔයාට ණයයි ජිනී. ඔයා නිසා මට හුඟක් දේවල් ලැබුණේ. දැන් ඔයා මොකද ඉස්සරහට කරන්න හිතන් ඉන්නේ? ඉතින් ජිනී ඩාලියාගෙන් අහනවා ඔයා කැමතිද මං එක ලෝකෙ වටේ සංචාරය කරන්න? අපි රුවල් නැවක් හදාගෙන ලෝකෙ වටේම යමු. ඩාලියාත් ඉතින් ජිනීට කැමතිනේ. එයා කියනවා මට දරුවෝ දෙන්නෙක් ඕන. අපි යාළ එක්කම ලෝකෙ වටේ සංචාරයක යමු. ඔයා එයාලට කතා, සින්දු, නැටුම් වලින් ලෝකය ගැන කියලා දෙන්න.
ඉතින් මේ වෙන කවුරුත් නෙවෙයි අපිට කතාව පටන් ගන්නකොටම පෙන්වන්නේ මෙයාලව තමයි. ඉතින් දැන් ඇලඩින් දුකින් කාටත් හොරෙන් මෙතනින් යනවා. සුල්තාන් ජැස්මින්ට කියනවා මගේ දුවේ ඔයා මට සමා වෙන්න. මම ඔයාව හිර කරගෙන ඉඳියා නෙවෙයි. ඔයාගේ අම්මව වගේ ඔයාවත් මට නැති කරගන්න බය හිතුණා. ඒත් ඔයාගේ නිර්භීතකම කැපවීම අදිෂ්ඨානය දැක්කම මට තේරුණා ඔයා තමයි අපේ රාජ්‍ය ඊළඟ සුල්තාන් වෙන්න ඕන. ඔයා ගිහින් ඔයාගේ ආදරෙත් ලබා ගන්න. ඉතින් ජැස්මින් දුවලා ගිහින් ඇලඩින් ළඟට යනවා. මෙයාලා දෙන්නා ලොකු උත්සවයක් අරගෙන මැරි කරනවා. ඉතින් හැමෝම ඉන්නේ පුදුම තරම් සතුටකින්. ඔයාලට කතාව ගැන හිතුණ දේ කමෙන්ට් කරන්න. ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. දිගටම ෆිල්ම් රීකැප් බලන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ඉතින් අදට ගිහින් යන්න. I am Cine Girl. I'll come back with a new video.